සිනමා YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද මාත් එක්ක ඔයාලා ගොංගල කන්ද නගින්න. මේ ගමන ටිකක් අමාරුයි තමයි මුලදී. හැබැයි ඉතින් අන්තිම වෙද්දි මාරුම සුන්දරයි. වෙසක් පොයට කලින් දවසේ තමයි ගොංගල කන්ද නගින්න මම දාගෙන හිටියේ. ඉතින් වෙසක් පොයට කලින් දවසේ නිසා දන්සල් තියෙන්නේ නැති වෙයි කියලා හිතුවට අපිට කඩල දන්සලක් හම්බ වුණා. දෙනියාය පැත්තේ යන නිසා අපිට ගැටබරුව පන්සලක් හම්බ වුණ නිසා එතනත් නවත්තලා තමයි ගියේ. මට හිතුණා මේ යන අතරේ ගොංගල කන්ද ගැන විස්තර ටිකක් ඔයාලට කියන්න. ගොංගල කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කේ තමයි පිහිටලා තියෙන්නේ. සබරගමු පළාතටම තියෙන උසම කන්ද කියලා තමයි මේකට කියන්නේ. උසින් මීටර 1357ක් වෙන මේ කන්ද ශ්‍රී ලංකාවේ 15 වෙනියට උසම කන්ද විදිහට තමයි කියන්නේ. මේ ගොංගල කන්ද ජෛව විවිධත්වයෙන් පිරුණු ප්‍රදේශයක්. ඒ වගේම ගොංගල කන්ද තියෙන්නේ දෙනියාය නගරයට ආසන්නව. ජනප්‍රවාදවල කියන විදිහට නම් මේ ගොංගල කියන නම හැදිලා තියෙන්නේ කඳු මුදුනේ ගොනුකුගේ ආකාරයට මේ ගලක් තියෙනවලු. ඉතින් ඒ ගල නිසායි සහ පුරාණ කාලේ මේක ගෝනුන්ගේ රාජධානියක් වෙලා තියෙනවා කියලා ජනප්‍රවාදවල කියලා තියෙනවා. ඒ හේතුව නිසා තමයිලු මේකට ගොංගල කියන නම හැදිලා තියෙන්නේ. ගොංගල කන්ද ගැන විස්තර ටිකක් ඔයාලා දැන් දන්නවනේ. දැන් අපි යමු කන්න. උදේට අපි රොටි තමයි ගත්තේ කන්න. මගේ ඇහි සතෙක් වැදුණු බයික් එකේ ගිය පිරිසක් කොහොමත් ගොංගල යද්දී ගොංගල කන්ද නගිද්දී වාහනවල යන්න බෑ. මම ඔයාලට ඒකට හේතුව පස්සේ කියන්නම්. දැන් ඉතින් අපි මේ පාර දෙපැත්තේ තියෙන ලස්සන ටිකක් බලන්න යමුද? මට කියන්න මතකුණානේ. මෙහි තියෙන රතු ජනාවාසයක්. ඒ කියන්නේ මෙහි ප්‍රධාන ආදායම් මාර්ගය තමයි තේ. එතකොට මේ පැතිවල ඉන්නේ ගොඩක්ම දෙමළ ජනතාව. ඒ යන අතරමඟදී අපිට මෙන්න මේ වගේ තැනක් හම්බ වුණා. ඇත්තට මන් දන්නේ නැහැ මේ මොකද්ද කියලා. දෙමළ අය මොන හරි පුද පූජා කරන තැනක් වෙන්න ඇති. අපි චුට්ටක් පරක්කු වෙලයි එහෙන් ආවේ. හැබැයි මට හිතෙනවා අපි තව ටිකක් උදෙන් ආවනම් මේකේ මීදුමත් එක්ක ඔයාලට ලස්සනම වීඩියෝස් ටිකක් අරගෙන දෙන්න තිබුණා. හැබැයි මේ වෙද්දි අර මීදුම චුට්ටක් පහව ගිහිල්ලයි තියෙන්නේ. මං කියවනේ ඔයාලට ගොංගලෙද්දි වාහනවල වීල් වල එන්න බැහැ කියලා. ඒකට හේතුව මේ බලන්න. පාරවල් නම් ඇත්තටම පොඩක් සවුත්තුයි ලොකු වලවල් තියෙනවා. ඒවයින් ගන්න බැහැ වාහනයක්. මම හිතන්නේ වීල් එකකටවත් යන්න ටිකක් අමාරුයි. මේ ටිකේ මම පයින් යන්නේ. යන්න බෑ බයික් එකේ. බයික් එකේ වුණත් දෙන්නෙක්ට යන්න බෑ. මේ මම නම් බැහැලා ගියේ. මොකද ලොකු ප්‍රපාත වගේ වලවල් තියෙනවා. හරිම බයයි යන්න. ඒ කොච්චර කොහොම වුණත් මෙහෙම වටපිට බැලුවාම මාරම ලස්සනයි නේද? ඉතින් අර මහන්සිය එතකොට ඇත්තටම මේ දාඩිය දාන්න එහෙම මුකුත්ම නැහැ. මොකද මේ හරියට වෙද්දි මාරම හීතලයි. අපි ඉතින් කන්ද උඩටනේ මේ යන්නේ. එතකොට කොහොමත් සීතලයි තමයි. මෙන්න මේ විදිහට තමයි පාර තියෙන්නේ. මේ පේනව නේද? මාරම ලස්සනයි. මට මෙතන නැවතිලා ඉන්න හිතුණා. මේ ඒ තරමට ලස්සනයි. මෙතන තියෙන චුටි view point එකක් අපිට බලවල ඉන්න වාඩි වෙලා ඉන්න පොඩි මෙජේකුත් හදලා තියෙනවා. හරිම නිදහස්. හරිම මට තේරෙන්නේ නැහැ කියන මාරම නිදහස් මෙතන. මේ ලොකේෂන් එකට තමයි මම මෙතනින් ආසම. ඉතින් ඔයාලා ගොංගල එන්න කැමති නම් ගොංගල එන්න ආස කෙනෙක් නම් ඇත්තටම මම නම් කියන්නේ බයික් වල එන්න. ගොඩක් ගොංගල කන්ද නගින්න එන අය බයික් වල තමයි එන්නේ. මොකද අනිත් වාහන වල එන්න ගොඩක්ම අමාරුයි.
හරි. මෙතන ඉඳන් අපිට බයික් එකේ යන්න බැහැ. ටික දුරක් තියෙනවා පයින් යන්න. ඊට පස්සේ ඉතින් උඩට නගින්න තමයි තියෙන්නේ. ඔන්න අපි ගොංගල කන්ද නගින්න පටන් ගත්තා. මෙහිම තමයි මුල් ටික යන්න තියෙන්නේ කැලේ අස්සෙන්. චූටි අඩිපාරක් තියෙනවා. ඉතින් ඒ අඩිපාර දිගේ තමයි යන්න තියෙන්නේ. වෙනදට නම් ගොංගල කන්ද නගින්න ගොඩාක් සෙනග ඉන්නවා. හැබැයි මේ සැරේ අපි පොයට කලින් දවසේ ගියපු නිසා ලොකුවට සෙනගක් හිටියේ නැහැ. ඔහොමම ඇවිල්ලා ඉතින් කඳු පල්ලං බාධක ওই දේවල් හැමදේම මැද්දෙන් තමයි මේ යන්නේ. ගොංගල කන්ද නගිනවා නම් උදේ එන එක තමයි හොඳ. මොකද නැත්තම් හවස් වෙද්දි පාරවල් හොයාගන්න අමාරුයිනේ. ඔයාලට ඇහෙනවද මේ සත්තු කෑ ගහන සද්දේ? අහන් ඉන්නකෝ. ගොංගල කන්ද නගින්න පටන් ගත්ත වෙලේ ඉඳලා සිග්නල් නම් නැහැ ෆෝන් වලට. ඒ වගේම තමයි මගේ ළඟ තිබ්බ වතුර බෝතලේ වතුරත් ඉවර වුණා. ඉතින් මම ගියා වතුර ටිකක් පුරව ගන්න. මෙතන තිබ්බ පොඩි ඇලපාරක්. ඒකෙන් පුරව ගන්න තමයි ගියේ. පෙනුමේ හැටියට නම් මට හිතුණා මෙතන වතුර ගොඩක් සීතල ඇති කියලා. ඇත්ත තමයි මෙතන වතුර මාරම හීතලයි. ඒ වගේම තමයි මහන්සියත් නිවෙනවා. ඔන්න අපි දැන් උඩටම නැගලා තියෙන්නේ. උඩටම කිව්වට තව චුට්ටක් උඩට නගින්න තියෙනවා. හැබැයි මෙතන එක view point එකක් විදිහට තියෙනවා. ඉතින් මට හිතුණා ඔයාලට ඒකත් පෙන්වන්න. බලන්නකෝ එතන ලස්සන. ඔන්න අපි ගොංගල කන්ද මුදුනටම ආවා. අම්මෝ මෙතන මාරම ලස්සනයි. හැබැයි ගොඩක්ම පරිස්සමෙන්. මොකද මෙතන වැටුනොත් එහෙම ඔයාට ඔයාගේ කෑලිවත් හොයාගන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඔන්න බලන්න මාරම ලස්සනයි. මමත් ෆස්ට් ටයිම් තමයි මේ ගොංගල කන්ද නැග්ගේ. ඉතින් ඔයාලා ගොංගල කන්ද නැගපු කෙනෙක් නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයාලට ඒ ෆීලිං එක දැනුනේ කියලා.
මම මේ වීඩියෝ එක ගොඩාක් දිග්ගස්සන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එතකොට වීඩියෝ එකක් දික් වෙනවා ඔයාලටත් බෝරින් වෙනවා. ඒක නිසා මේ හැමදේමත් බලලා අපි හවස් වෙන කලින් ගෙදරත් යන්න ඕන නිසා අපි ඉතින් ආපහු ගෙදර යන්න පිටත් වුණා. මේ වෙද්දි නම් ගොඩක්ම මහන්සි. මොකද ආපහු අර කිලෝමීටර් 2යි ගාන පහළට බහින්නත් ඕනිනේ. ඒක නිසා ඒ වගේම තමයි ඔයාලා තාම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් එහෙනම් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.